ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 58 වෙනි තරඟය මීට සුළු වෙලාවකට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම අතර පැවැත්වුණ තරඟයේ පැවැත්වුණේ පන්දුවර 10යි එක් පන්දුවකට පමණයි සීමා වුණේ. ඉතින් පංජාබ් කිංස් කණ්ඩායම පළමු පන්දුව පහර දුන්නා. ඉතින් තරඟයේ අත්හිටුවන විට පන්දුවාර 10ේදී ලකුණු 122ක් ලබාගෙන තිබුණා එක් කලුල්ලකට. ඉතින් මෙම තරඟයේ අතහැර දැමුණේ ඉන්දියාවේ ක්‍රික් බස් වෙබ්බඩ වී පවසන විදියට ක්‍රීඩාංගණයේ පැවති ෆ්ලඩ් ලයිට් වල කියන්නේ ආලෝක පද්ධතියේ තිබුණු දුර්වලතාවයක් බිඳ වැටීමක් හේතුවෙන් කියලා තමයි. නමුත් ඉන්දියා මාධ්‍ය වාර්තා කරන විදිහට පාකිස්තානයෙන් ප්‍රහාරයක් එල්ලවීමට නියමිතව තිබුණා මේ තරඟයට. ඉතින් ඒක හින්දා අතහැර දැමුණා කියලා තමයි කියලා තිබෙන්නේ. ඉතින් මේ වෙනකොට යුද්ධයක් පවතිනවා පාකිස්තානයේ සහ ඉන්දියාව අතර දේශ සීමාවල. ඉතින් මෙම තරඟය පැවැත්වුණේ දේශ සීමා ආසන්නයේදී. ඉතින් ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ තමයි මෙම ක්‍රීඩාංගණය තිබෙන්නේ ධර්මශාලා. ඉතින් මේ තරඟය අතහැර දැමුණේ. ඉතින් ශ්‍රී ලංකාව නියෝජනය කරේ මෙම තරඟයට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් දුස්මන්ත චමීර ක්‍රීඩා කරා. ඉතින් ඔහු පන්දුවාර දෙකක් යවනවා ලකුණු 28ක් ලබා දෙන ඔහුගේ පන්දුවාර දෙක තුල. ඉතින් තරඟය අතහැර දැමීමටයි සිද්ධ වුණේ. ඉතින් ඊට අමතරව මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඊළඟ තරඟය කියන්නේ 11 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙන තවත් තරඟයක් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම. ඉතින් එම තරඟය අහමදාබාද් නුවරට ගෙන යාමට තරඟ සංවිධායකවරුන් විසින් පියවර ගෙන තිබුණා.